කොහොමද ඉතින් මගේ යාළුවන්ට අද මම ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2023 නිකුත් වුණ ආතල් ෆිල්ම් එකක් වුණ ෆැමිලි ප්ලෑන් කියන චිත්‍රපටිය. මේ කතාව සම්පූර්ණයෙන්ම ගෙතෙන්නේ රහස් ජීවිතයක් ගත කරන තාත්තා කෙනෙක්ගේ වටේට. අපි එහෙනම් කතාව ඇතුළටම ගිහිල්ලා බලමු මේ කතාව මොන වගේ කතාවක්ද කියලා. කතාවට යන්න කලින් අපේ channel එකට පොඩි subscribe පාරක් දාලා අපේ පවුරත් එක්ක එකතු වෙන්න අමතක කරන්නත් එපා හොඳේ. ඔන්න එහෙනම් ඕගොල්ලන්ගේ කතාව. අපේ කතාව ඉස්සර වෙලාම පටන් ගන්නේ මෙන්න මේ ඩෑන් කියන හාදයගෙන්. ඉතින් මේ ඩෑන් කියන්නේ හරිම නිහතමානී අවංක අහිංසක ඩයල් එකක්. කොටින්ම කිව්වොත් ඇල් වතුරත් නිවල බොන જાතියේ ඩයල් එකක්. වැඩ කරන තැන වගේම ගෙවල් පැත්තේ මිනිස්සු ඩෑන්ට මාර විදියට කැමති. ඒ වගේම ඩෑන්ට ලස්සන පවුලකුත් ඉන්නවා. හැබැයි ඉතින් පවුල ලස්සනයි කිව්වට පවුල ඇතුලේ පොඩි ප්‍රශ්න වගේකුත් තියෙනවා. ඒ ප්‍රශ්න කෙටියෙන් ගත්තොත් අම්මයි දුවයි අතර පොඩි වලියක් යනවා කෙල්ලගේ කොල්ලා සම්බන්ධයෙන්. මොකද නීනා කියන මේ කෙල්ලට ඕන වෙලා තියෙනවා එයාගේ කොල්ලා ඉන්න කැම්පස් එකට යන්න. ඒක තියෙන්නේ ගොඩක් දුර. අනික අම්මා ඒ කොල්ලට පොඩ්ඩක්වත් කැමති නැහැ. තාත්තයි පුතයි අතරත් පොඩි රණ්ඩුවක් යනවා. ඒ රණ්ඩුව තමයි කොල්ලා කැමති ගේම් සෙල්ලම් කරන්න. හැබැයි ඩෑන් ඒක නවත්තලා තියෙන්නේ. මැක්ස් විතරයි පොඩ්ඩක් හොඳට ඉන්නේ. මොකද එයා පුංචි බබෙක් ඉඳා. කොහමරි අද ඩෑන්ගේ යාගේ වයිෆ් වුණ ජෙසිකාගේ ඇනිවර්සරි එක. ඒක නිසා ඒ දෙන්න අද පොඩ්ඩක් එළියට යන්න ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මැක්ස් බලාගන්න සිද්ධ වුණේ නීනට. මොකද කයිලුත් ගෙදරින් එළියට පැනගත්තා යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න යනවා කියලා. හැබැයි ඉතින් කයිල්ට එහෙම සෙල්ලම් කරන්න මෙලෝ යාළුවෙක් නැහැ. එයා කරන්නේ කොල්ලෙක්ගේ ගෙදරට ගිහිල්ලා සල්ලි දීලා තාත්තා එපා කියපු වැඩේ වුණ ගේම් සෙල්ලම් කරන එක. ඒත් ඉතින් එයා ගේම් එක ඇතුලේ නම් ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක්. එයාව කට්ටිය දන්නෙත් කිල් බෝයි කියලා. අනිත් පැත්තෙන් ඩෑනුත් එයාගේ වයිෆ් එක්ක මේ නගරේ තිබ්බ කානිවල් එකකට ගිහිල්ලා හිතේ හැටියට විනෝද වෙන්න පටන් ගත්තා. කොහමරි මේව විනෝද වෙන අතරේ මෙතන හිටිය නසරානි කොල්ලෝ සෙට් එකක් ඒ දෙන්නගේ ෆොටෝ එකක් ගහලා සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරා. ඩෑනුත් ඉතින් ඒ සෙට් එක ළඟට ගිහිල්ලා ඒක අයින් කරලා දාන්න කියලා කිව්වත් ඒ කොල්ලෝ ටික නම් ඒක ගණන් ගත්තේවත් නැහැ. ඒ මදිවට ඩෑන්ව එයාගේ වයිෆ් ඉස්සරහයි මිනිස්සු ඉස්සරහයි හොඳටම ලැජ්ජාවටපත් කරන්නත් පටන් ගත්තා. ඩෑන්ටත් ඉතින් ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්න තිබ්බේ නෑ. එයා කිසිම සද්දයක් නැතිව ජෙසිකාවත් එක් කරගෙන ආපහු ගෙදරට ආවා. මේ විදියට ඊළඟ දවසත් උදා වුණා. ජෙසිකා නම් ඉතින් උදේ පාන්දරින්ම එයාගේ කික් බොක්සින් පන්තියට ගියා. එයා ගොඩක් ස්පෝර්ට් කරන්න ආස කෙනෙක්. හැබැයි මැරි කරාට පස්සේ ළමයිගේ ප්‍රශ්නත් එක්ක එයාට හැම දෙයක්ම අතෑරලා දාන්න සිද්ධ වෙලා. කොහමරි ජෙසිකට මේ පන්තියේදී හම්බුණා ට්‍රැවල් බිස්නස් කරන කෙනෙක්. එයාගේ නම තමයි ගුවෙන්. ජෙසිකත් ගොඩක් ආසයි ඇවිදින්න. හැබැයි ඩෑන් කැමති නෑ මේ නගරෙන් කොහෙටවත් යන්න. එයාලා අවුරුදු 18ක් තිස්සෙම මේ නගරය අස්සෙමයි ඉඳලා තියෙන්නේ. ගුවෙනුත් ඉතින් ඒ ටික අහලා ජෙසිකට කිව්වේ ඩෑන්ව එයා ළඟට එක්කන් එන්න. එයාට පුළුවන් වෙයි මහත්තයාගේ හිත වෙනස් කරන්න කියලා. ඩෑන් මේ වෙනකොට මැක්ස්වත් එක්කරගෙන නගරේ තිබ්බ සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු වගයක් ගන්න. මේම බඩු ගන්න අතරේ ඩෑන් දැක්කා මේ නගරේ කලින් දැකලා නැති මිනිස්සෙක් එයාගේ පස්සෙන් එනවා කියලා. කොහමරි මේම ටික වෙලාවක් යනකොට එකපාරට මේ මිනිස්සයා ඩෑන්ට පහර දෙන්න පටන් ගත්තා. අහිංසකයා වගේ හිටිය ඩෑනුත් ඒ පාරවල් වලින් ලස්සන්ට බේරිලා එයාගේ ළමයවත් ආරක්ෂා කරගෙන අර පොරට හොඳටම නෙලන්න පටන් ගත්තා. මේම ගාගෙන අන්තිමේට ඩෑන්ට පුළුවන් වුණා ඒ පොරව පාරද්දලා දාන්න. ඒ වෙනකොට කඩේ තිබ්බ බඩුත් හෙන්න ගොඩක් විනාශ වෙලා තිබුණේ. අනිත් හොඳම වැඩේ තමයි නගරේ හිටිය මිනිස්සුන්ටත් පුදුමයි අහිංසකයා වගේ හිටිය ඩෑන්ට එකපාරට මේ මොකද්ද උනේ කියලා. ඩෑන් ඊට පස්සේ වාහනේත් අරගෙන කඩාගෙන බිඳගෙන යාගේ ගෙදරට ගිහිල්ලා ගෙදර පඩිපලාස්සේ හංගලා තිබ්බ බෑග් එකක් එළියට අරගත්තා. ඒක ඇතුලේ තිබුණේ තුවක්කු වගේකුයි එයාලගේ පාස්පෝර්ටුයි. හැබැයි පාස්පෝර්ට් ටික නම් මේ වෙනකොට කල්ලිකුත් වෙලා තිබුණේ. තව ඒ පඩිපෙළ ඇතුලේ සල්ලි හෙන්න ගොඩකුත් තිබුණා. ඩෑන් ඊට පස්සේ අගොයි කියලා එයාගේ යාළුවෙක්ට කෝල් කරලා කිව්වා එයාටයි වයිෆ්ටයි ළමයි තුන්දෙනාටයි හොර පාස්පෝර්ට් ටිකක් හදන්න. ඒව හදලා ලාස් වේගාස් වලට ගෙනත් දෙන්න කියලා. ඩෑන් එයාට කතා කරලා තියෙන්නේ අවුරුදු 18කට පස්සේ. ඇත්තටම මේ ඩෑන් කියන්නේ රජය වෙනුවෙන් වැඩ කරපු කුලී ඝාතකයෙක්. ඒත් එයා හැම දෙයකින්ම අයින් වෙලා මෙච්චර කාලයක් මෙහෙට වෙලා හැංගිලා ඉඳලා තියෙන්නේ මැකාෆි කියලා කෙනෙක්ගෙන් බේරෙන්න. හැබැයි අර කොල්ලෝ සෙට් එක ෆොටෝ එක අප්ලෝඩ් කරපු නිසා ඒ කට්ටිය දැනගෙන ඩෑන් ජීවත් වෙන්නේ මේ නගරේ කියලා. කොහමරි ඩෑන් ගෙදර තියෙන බඩු ටිකත් පැක් කරගෙන ඉස්සර වෙලාම ගියා නීනව ගන්න ඉස්කෝලේ තිබ්බ චෙස් ක්ලබ් එකට.
හැබැයි ඉතින් කෙල්ල නම් එතන හිටියේ නෑ. එයා චෙස් ක්ලබ් එකෙන් මාස 3කට කලින් අයින් වෙලා. දැන් ඉතින් එයා ඉන්න තැන හොයාගන්න මෙතන ඉන්න කෙල්ලෙට පොඩි පගාවකුත් දෙන්න සිද්ධ වුණා. නීනා ඉතින් පොඩි කල්ලියකුත් එකතු කරගෙන එයාලට තියෙන ප්‍රශ්න ගැන කතා කරනවා. කොහොම හරි ඩෑන් එයාවත් එතනින් අරගෙන කයිල් ඉන්න ක්ලාස් එක පැත්තට යන්න හැදුවත් නීනා කිව්වේ මල්ලියේ ක්ලාස් එකේ දැන් නැහැ කියලා. දෙන්න ඊට පස්සේ කෙලින්ම ගියා කයිල් ගේම් ගහන හොර පොට් එකට. ඩෑන්ටත් ඉතින් මේවා දැකලා හොඳටම මල පැන්නත් ඒකට මේක වෙලාව නෙමේ නිසා ඒ දෙන්නවත් දාගෙන ජෙසිකා ඉන්න තැනට ගියා. ජෙසිකටත් දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද ජෙසිකා දන්නේ නැහැ ඩෑන්ගේ මේ කේස් ටික. එයාට ගොඩක් බුදුමයි නගරෙන් එළියට නොයා හිටපු ඩෑන් එකපාරටම ඇයි මේ එයාලව ලාස් වේගස් වලට ට්‍රිප් එකක් එක්කන් යන්න හදන්නේ කියලා. ඩෑනුත් ඉතින් විකාර ගොඩක් කියවලා අන්තිමේදී ජෙසිකාවත් එයාගේ මේ ගමනට කැමති කරව ගත්තා. හැබැයි ඉතින් එයාලට එතනින් එළියට යන්න නම් හම්බුනේ නෑ. මොකද මැකාෆිගේ සෙට් එක එළියේ ඉඳන් බලන් ඉන්නවා එයාලා ඒ ගොඩනැගිල්ලෙන් එළියට එනකන්. ඩෑන් ඊට පස්සේ පවුලේ අයට නොතේරෙන්න ඒ සෙට් එකව මග අරින්න කොච්චර උත්සාහ කරත් එයාලා කොහෙන් හරි ඩෑන් ඉන්න තැනට එනවා. ඩෑන්ට ඒකෙන් තේරුණා මේ සෙට් එකගේ වාහනේට ට්‍රැකර් එකක් හයි කරලා ඇති කියලා. කොල්ලා ඊට පස්සේ කෙලින් මෙයා වැඩ කරන කාර් සේල් එකට ගිහිල්ලා පවුලේ කට්ටියත් එක්කම වාහනේ උඩට උස්සන්න පටන් ගත්තා. පවුලේ අයට ඉතින් ඩෑන් කිව්වේ දුර යන නිසා අපි ඔයිල් ටිකත් මාරු කරගෙනම යමු කියලා. කොහොමරි ඩෑන් මේ වෙලාවේ වාහනේට හයි කරලා තිබ්බ ට්‍රැකර් එක හොයාගෙන ඒක ගලවගෙන ගිහිල්ලා හයි කරා අලුතෙන් වාහනයක් ගත්ත කෙනෙක්ගේ වාහනයකට. ඉතින් අර සෙට් එකත් ඒ ට්‍රැකර් එක පස්සෙන් අර වාහනේ පන්නන්න පටන් ගත්තා. ඒ අතරේ ඩෑන්ට අයියාගේ පවුලේ අයට පුළුවන් වුණා ෂේප් එකේ නගරෙන් එළියට පැන ගන්න. මේම ටික දුරක් යනකොට ඩෑන් දැක්කා මැක්ස් ඇරෙන්න අනිත් හැමෝම එයාලගේ ෆෝන් වල ඔළුව ඔබාගෙන ඉන්නවා කියලා. ඒ අස්සේ ජෙසිකා ෆොටෝස් ගහලා සෝෂල් මීඩියා වල දාන්න යනවා. එහෙම කරොත් ආයෙමත් වැඩේ වරදින හින්දා ඩෑන් කට්ටියගෙන් ෆෝන් ටික එකතු කරගෙන ජනේලෙන් එළියට විසි කරලා දැම්මා. අනිත් සෙට් එකටත් හිතාගන්න බැරි වුණා ඩෑන් මේ මොකද්ද කරේ කියලා. ජෙසිකා නම් කිව්වේ ඔයාගේ ඔළුව නරක් කළාද? අපි කොහොමද දැන් පාර හොයාගන්නේ කියලා. ඩෑන් ඒකට විසඳුමක් විදියට කඩේකට ගිහිල්ලා ලාස් වේගස් වලට යන සීතියමක් අරගත්තා. හැබැයි ඉතින් ෆෝන් විසික් කරපු එකෙන් එක හොඳ වැඩක් සිද්ධ වුණා. ඒ තමයි වලිදාගෙන හිටපු පවුලේ අය ආයෙමත් එකතු වෙලා විනෝදෙන් මේ ගමන යන්න පටන් ගත්ත එක. අනිත් පැත්තෙන් මැකාෆි කියන ඩයල් එක එයාගේ සෙට් එකත් එක්ක ඩෑන් හිටපු ගෙදරට ගිහිල්ලා. එතන තියෙන ෆොටෝයි විස්තරයි එක්ක ඩෑන්ගේ පවුලේයත් මේ කට්ටියට මාට්ටු වුණා. ඒ වගේම ඩෑන්ගේ කොල්ලා ගේම් වලට ප්‍රසිද්ධ කෙනෙක් කියලත් එයාලට මාට්ටු වුණා. මැකාෆි යාගේ සෙට් එකට කිව්වේ කොහෙන් හරි යාගේ වාහනේ හොයාගන්න. මොකද එයා වාහනේ මාරු කරන්නේ නැහැ. පවුලේ අයට සැක හිතෙන හින්දා කියලා. ඩෑන්ලත් මේ විදියට රෑ වෙනකම් ඇවිල්ලා පොඩි හෝටලයක් වගේ තැනක නැවැත්තුවා එදා රෑ නවාතැන් ගන්න. කොහොමරි මේම ටික වෙලාවක් යනකොට මෙතන හිටිය කෙල්ලෙක් කයිල්ව අඳුරගත්තා ඔයා නේද කිල් බෝයි කියලා. මොකද ඒ කෙල්ල කයිල්ගේ ලයිව් ස්ට්‍රීම් එක බලනවලු. ඒ විතරක් නෙමේ එයා කයිල් එක්ක සෙල්ෆි එකකුත් අරගත්තා. මේ සීන් එක දැක්ක ඩෑනුත් ළඟට ඇවිල්ලා ඇහුවා මොකක්ද ඒ උනේ කියලා. ඒ වෙලාවේ තමයි ඩෑන් දැනගත්තේ එයාගේ පුතා ගේම් ලෝකේ හෙන ප්‍රසිද්ධ චරිතයක් කියලා. කොහොමරි ඒ කෙල්ල ගහව ෆොටෝ එක සෝෂල් මීඩියා වලට අප්ලෝඩ් කරයි කියන එක ඩෑන්ට ඇහුණා විතරයි එයා කිව්වා මෙතන ඔක්කොම කාමර ඉවර වෙලා අපිට දිගටම මේ ගමනේ යන්න වෙනවා කියලා. හැබැයි ඉතින් මේ වෙනකොටත් වැඩේ අවුල් ගිහිල්ලා තිබ්බේ. මොකද දැනටමත් මැකාෆිගේ සෙට් එක ඩෑන් ලව හොයාගෙන ඉවරයි. ඒ වගේම මැකාෆිගේ බයික් තුනකුත් ඩෑන්ගේ වාහනේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. කොහොමරි ඒ සීන් එක දැක්ක ඩෑන් පවුලේ දාගෙන හිටියේ හෙඩ්සෙට් වල සංගීතය පොඩ්ඩක් වැඩි කරලා එයාලට එයාලගේ පාඩුවේ නිදා ගන්න දීලා මේ සෙට් එකත් එක්ක සටනට ලෑස්ති වුණා. හැබැයි ඉතින් පුංචි මැක්ස් නම් මේ හැම දෙයක්ම බලාගෙන හිටියේ. ඩෑනුත් ඉතින් මේ බයික් කාරයෝ තුන්දෙනාත් එක්ක හැප්පිලා හෙන්න ගේමක් දීලා ඒ සෙට් එකව ඉවරයක් කරලා දැම්මා. ඒ හැම දෙයක්ම ඉවරුණාට පස්සේ තමයි ජෙසිකාටත් ඇහැරුණේ. කොහොමරි මේ විදියට ඩෑන් එළි වෙනකම්ම වාහනේ එලෙව්වා. එයාලා දැන් මේ නැවතිලා ඉන්නේ නීනා යන්න ඕන කියපු කැම්පස් එක ළඟ. ඉතින් මෙච්චර ළඟට ආපු එකේ නීනට ඕන වුණා මේ කැම්පස් එක ඇතුළට ගිහිල්ලා බලන්න. එතකොට එයාගේ කොල්ලවත් හම්බෙන්න පුළුවන්නේ. ජෙසිකා නම් ඉතින් ඒ වැඩේට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. හැබැයි නීනාගේ බලකිරිල්ල නිසා කට්ටියටම කැම්පස් එක පැත්තට යන්න සිද්ධ වුණා. හැබැයි ඉතින් කැම්පස් එකේ ටිකක් ඇවිදිනකොට ජෙසිකත් මෙතෙන්ට ආස වෙන්න පටන් ගත්තා. මොකද එයාටත් එයාගේ කැම්පස් කාලේ මතක් වෙනවා කියලා. කොහොමරි මෙතන ඇවිද ඉන්නකොට ඩෑන් දැක්කා මෙතෙන්ට ගැලපෙන්නේ නැති ඩයල් එකක් එයාලගේ වටේ කැරකෙනවා කියලා. ඩෑනුත් ඉතින් ෂේප් එකේ පොර ළඟට ගිහිල්ලා ඒ ඩයල් එකගෙන් විස්තර ටිකක් අහන්න පටන් ගත්තා.
එයා කිව්ව විදියට එයා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ බිස්නස් එකකට බඩ ඉරුඟු ඇට සාම්පල් වගේක් අරගෙන යන්න. ඒව එයාගේ සූට් කේස් එක ඇතුලේ තියෙනවලු. ටෑන්ටත් මේ පොර ගැන සැක හිතිලා එයාගේ සූට් කේස් එක ඇරලා බැලුවා. ඇත්තට මේක ඇතුලේ තිබ්බෙනම් බඩ ඉරිඟු සාම්පල් වගේක්. හැබැයි ඒත් එක්කම ඩෑන්ගේ පිටිපස්සෙන් ආපු ඩයල් එකක් ඩෑන්ට එකපාරම පහර දෙන්න පටන් ගත්තා. ඩෑනුත් ඉතින් එතන තිබ්බ ලැබ් එකක් අස්සට රිංගලා පොරත් එක්ක හෙන්න සටනක් කරලා අන්තිමේට ඒ ඩයල් එකව ඉවරයක් කරලා දැම්මා. ඩෑන් ඊට පස්සේ ආයෙමත් එයාගේ පවුලේ කට්ටිය ඉන්න තැනට ගියා. හැබැයි නීනා නම් එතන හිටියේ නෑ. එයා ගිහිල්ලා එයාගේ කොල්ලව පොඩ්ඩක් හම්බ වෙලා එන්න. නීනා ඉතින් ගියේ එයාගේ කොල්ලව පුදුම කරන්න. හැබැයි ඉතින් කාමරේ දොර ඇරියට පස්සේ පුදුම වුණේ නීනම තමයි. මේ කොල්ල ඇවිල්ලා අනංගයා වගේ ඩයල් එකක්. මොකද මේ වෙනකොටත් කෙල්ලෙක් එයාගේ කාමරේ ඇතුලේ. නීනත් ඉතින් පාට්ට දුකෙන් ගිහිල්ලා ආයෙමත් වාහනේට නැග්ගා. ඒ වගේම එයා කිව්වා එයාට තාත්තගේ දේශනා මේ වෙලාවේ අහන්න ඕනේ නෑ කියලා. ඩෑනුත් ඉතින් මෙතෙන්ට දේශනා හරියන්නේ නැහැ කියලා හිතලා කෙල්ලට ඉගන්නුවා නිල පාවිච්චි කරලා ලොකු වේදනාවක් දෙන්න පුළුවන් පාරක්. නීනත් ඉතින් කොල්ලට ඒ වැඩේ කරලා හෙන්න සතුටින් ආයෙමත් වාහනේට ආවා. ජෙසිකටත් ඉතින් හිතා ගන්න බෑ ඩෑන් එයාට මොන වගේ උපදෙස් ටිකක් දුන්නද කියලා. කට්ටිය ඉතින් මේ විදියට ගොඩක් සතුටින් ඉස්සරහටම ගිහිල්ලා එක තැනක නවාතැන් ගන්න පටන් ගත්තා. ඊළඟ දවසේ උදේ වෙනකොට අගොයිගෙන් ඩෑන්ට කෝල් එකක් ආවා එයා පාස්පෝර්ට් ටික හදාගෙන ලාස් වේගාස් වලට යන ගමන් කියලා. ඩෑන් ඊට පස්සේ කයිලෝ අල්ලගෙන එයාගෙන් අහන්න පටන් ගත්තා මේ ගේම් ගැහිල්ලයි එයාගේ ප්‍රසිද්ධියයි මොකක්ද? අනික ඕක කරා කියලා අනාගතයට ඇති වැඩේ මොකක්ද කියලා. කයිලුත් ඉතින් තාත්තට ඒක තේරුම් කරන්න හැදුවත් ඩෑන්ට එයා කියන දේවල් නම් පොඩ්ඩක්වත් තේරුනේ නැහැ. කයිල් ඊට පස්සේ එතන තිබ්බ ලේස තුවක් වලින් සෙල්ලම් කරන තැනකට තාත්තව එක්කන් ගිහිල්ලා එයාගේ වැඩ ටික පෙන්වන්න පටන් ගත්තා. හැබැයි ඉතින් ඇසසින් කෙනෙක් වුණ ඩෑන් එක්ක නම් කොල්ලට හැරෙන්නවත් බැරි වුණා. කොල්ලටත් ඉතින් හිතා ගන්න බෑ තාත්තා කොහොමද මේ දේවල් ඉගෙන ගත්තේ කියලා. කොහමරි කට්ටිය එයාලගේ ගමන උදේ පාන්දරින්ම පටන් ගත්ත නිසා රෑ වෙනකොට එයාලට පුළුවන් වුණා ලාස් වේගාස් වලට යන්න. ඒ වගේම ඩෑන් ලාස් වේගාස් වල තිබ්බ හොඳම හෝටලයක සුපිරිම කාමරයකුත් එයාලට නවතින්න අරගත්තා. ඩෑන් ඊට පස්සේ කට්ටියට කාමරේ විනෝද වෙන්න කියලා එයා පොඩ්ඩක් පල්ලෙහාට ගියා. මොකද අගුයි ඇවිල්ලා හිටියා එයාලගේ පාස්පෝර්ට් ටිකත් අරගෙන. අගුයි නම් කිව්වේ ඔයාගේ පවුලයට දැන් මේක හැංගුවා ඇති. එයාලට දැන්වත් ඇත්ත කියන්න කියලා. ඩෑනුත් ඒ කාලේ කිව්වේ අද රැට මං ජෙසිකට මේ හැම දෙයක්ම කියනවා කියලා. ඩෑන් ඊට පස්සේ ආයෙමත් එයාලගේ කාමරයට ගිහිල්ලා ළමයිට කාමරේටම වෙලා ඉන්න කියලා ජෙසිකවත් එක්ක කරගෙන රෑ කෑමකට එළියට ගියා. හැබැයි ඉතින් කොල්ලයි කෙල්ලයි නම් ඩෑන් කිව්ව දේ ඇහුවේ නෑ. එයාලත් මල්ලි වරගෙන මේ කාමරෙන් එළියට පැනගත්තා. ඒ වගේම මැකාෆිගේ සෙට් එකත් මේ වෙනකොට ඩෑන්ලගේ පස්සෙන් ඇවිල්ලා තියෙන්නේ. අර ඩබලත් නගරේ එහෙම ඇවිද විනෝද වෙන්න පටන් ගත්තා. ඒ වගේම හයිපෙක්ස් කියලා තැනක කයිල් සෙල්ලම් කරන ගේම් එකේ පොඩි තරංගයකුත් තිබුණා. කයිල් ඉතින් අක්කවත් ඇදගෙන ඒක ඇතුළට රිංග ගත්තා. ඒක ඇතුළට ගියා විතරයි ඒක ඇතුළේ හිටිය කොල්ලෙක් කයිල්ව අඳුරගත්තා මේ ඉන්නේ කිල් බොයි කියලා. ඒ කොල්ල ඇවිල්ලා අවසාන මහා තරංගයට සුදුසුකම් ලැබපු වැල්කරි කියන ටීම් එකේ සමාජිකයෙක්. පොර ඉතින් පොඩ්ඩක් විතර නීනටත් ලයින් එක දාන්න පටන් ගත්තා. අනිත් පැත්තෙන් ඩෑන් ජෙසිකට එයාගේ කතාව කියන්න කොච්චර උත්සාහ කරත් එයාට ඒක කියා ගන්නම් බැරි වුණා. අනික ජෙසිකා ගොඩක් සතුටෙන් ඉන්න නිසා ඩෑන්ට ඒ සතුට විනාශ කරන්න හිත දුන්නේ නැහැ. මේ අතරේ කයිල්ට හම්බුණා කිල්බොයි විදියට අවසාන මහා තරගයට ඉඳගන්න. මොකද අර කොල්ලට නීනත් එක්ක පොඩ්ඩක් ඉන්න ඕන උනේ හින්දා. නීනගෙත් ඉතින් ඒ කොල්ලට අකමැත්තක් පෙනුනේ නැහැ. ඩෑන්ලත් ඉතින් මේ වෙනකොට එයාලා හිටපු තැන එක එක සෙල්ලම් කර කර හොඳටම විනෝද වෙනවා. මේම ටික වෙලාවක් විනෝද වෙනකොට ඩෑන් ගිහිල්ලා කාමරේට කෝල් එකක් අරන් බැලුවා ළමයි ටික හොඳින් ඉන්නවද කියලා. හැබැයි ඉතින් කවුරුවත් ඒ ෆෝන් එක නම් ආන්සර් කරේ නැහැ. ඒකින්ද එයා ජෙසිකවත් එක්ක කරගෙන දඩ බඩ ගාලා කාමරේ ඇතුළට ගියා. අර ඩබල කාමරෙන් පැන ගන්න කලින් ඇඳවල් ටික හදලා ගිහිල්ලා එයාලා ඇඳවල් වල නිදි වගේ. ඒකින්ද මේ දෙන්න හිතුවේ එයාලා නිදි ඇති කියලා. හැබැයි ඉතින් ජෙසිකා එයාලා ඉන්න කාමරය ඇතුළට ගියා විතරයි මේ කාමරයට ආපු මැකාෆිගේ සෙට් එක ඩෑන් ඉන්න පැත්තට එක දිගටම වෙඩි තියන්න පටන් ගත්තා. ඒ මදිවට කවුරු හරි කෙනෙක් ජෙසිකාවත් අල්ලගත්තා. ඩෑනුත් ඉතින් දඩ බඩ ගාලා මේ කාමරය ඇතුළට ආපු ඩයල් දෙක එයාගේ තුවක්කුවෙන් ඉවරයක් කරලා දැම්මා. හැබැයි ඉතින් ජෙසිකා වල්ලගත්ත ඩයල් එක එයාව ප්‍රාණපකාරයෙක් විදිහට ඩෑන්ගේ ඉස්සරහට අරගෙන ආවා.
ඒ පොර කිව්වේ මං ඔය දෙන්නව මරලා දාලා හයිපෙක්ස් එක ඇතුලේ ඉන්න ඔයාලගේ ළමයි ටිකවත් මරලා දානවා කියලා. ඩෑනුත් ඉතින් ඒ පොරට යටත් වෙනවා වගේ පෙන්නලා එකපාරටම එයාලක තිබ්බ පිහියක් ඇව්වා පොරගේ ඇහැකුත් පස්සාරු කරගෙනම යන්න. කොහමරි ඒ දේවල් වලට පස්සේ තමයි දෙන්න දැනගත්තේ ළමයි තුන් දෙනා කාමරේ ඇතුලේ නැහැ කියලා. දෙන්න ඊට පස්සේ දඩ බඩ ගාලා අර මිනිස්සයා කියපු හයිපෙක්ස් එක පැත්තට යන්න පටන් ගත්තා. ජෙසිකට් නම් මේ මොකක්ද වෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ඒ මදිවට එයාට ඩෑන් එක්කත් හොඳටම වලපැනලා ඉන්නේ. කයිලොත් මේ වෙලාවේ එයාගේ කණ්ඩායම දිනවලා එයත් තරගේ වීරයා වෙලා මේ තරගේ ඉවරයක් කරලා දැම්මා. ඩෑන්ලත් ඒත් එක්කම ඇවිල්ලා ඒ දෙන්නව මෙතනින් ඉක්මනටම එළියට අරන් යන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මේ වෙනකොට මැකාෆිගේ කෙනෙක් එයාලා ගැන අවධානයෙන් හිටියේ. ළමයි දෙන්නත් මොකද මෙතන වෙන්නේ කියලා අහපුවාම ඩෑන් එයාලට කිව්වේ අම්මව හම්බෙන්න කලින් මම ඇවිල්ලා රහස් කුලී ඝාතකෙක්. හැබැයි මං ඒ ජීවිතේ අතහැරලා දාලා ආවා. දැන් උන් අපි හොයාගෙන මෙහෙට ඇවිල්ලා කියලා. ළමයි දෙන්න නම් ඒ කාලා හොඳටම hina වුණා. මොකද තාත්තා ඒ වගේ කෙනෙක් කියලා හිතන්න බැරි හින්දා. හැබැයි ඉතින් ටික වෙලාවක් යනකොට ඒ දෙන්නට ඒක පිළිගන්න සිද්ධ වුණා. මොකද එයාලා ඉන්න පැත්තට මැකාෆිගේ ඩයල් එක එක දිගට වෙඩි තියන්න පටන් ගත්ත නිසා. කොහමරි ඉතින් ඩෑන් හෙන්න වැඩ කෑලි ටිකක් දාලා ඒ ගෑණිවත් ඉවරයක් කරලා දැම්මා. ගේම් වල මරාගත්තට මොකද කයිල්ට ඒක දැකලා වමනේ යන්නත් පටන් ගත්තා. ඒ අස්සේ ඩෑන්ට සුපර් මාකට් එකේදී හම්බුන ටයල් එකත් මෙහෙට ඇවිල්ලා. හැබැයි ඩෑන්ට පුළුවන් වුණා එයා දකින්න කලින් මෙතනින් පැනලා යන්න. මේ දේවල් වලට පස්සේ ඩෑන් පවුලේ අයට එයා කවුද කියලා කියන්න පටන් ගත්තා. ඩෑන් කියන විදියට එයාගේ ඇත්ත නම තමයි ෂෝන්. එයාගේ අම්මා එයාට අවුරුදු 4 නැති වෙලා. ඩෑන්ගේ තාත්තා එයාට අවුරුදු 18 පිරෙද්දිම හමුදාවට දාලා. ෂෝන් ටිකෙන් ටික හමුදාවේ හොඳම සෙබලෙක් වෙලා ඉහළටම ගිහිල්ලා. ඊට පස්සේ තමයි ෂෝන්ට මැකාෆි කියන මනුස්සයව හම්බෙලා තියෙන්නේ. එයා ගුවන් හමුදාවේ හිටපු කෙනෙක්. එයා ෂෝන්ව තව ටිකක් හොඳට පුහුණු කරලා අලුත් වැඩසටහනකට බඳවගෙන. එතනින් ෂෝන්ට පුළුවන් වෙලා නරක මිනිස්සු හෙන්න ගොඩක් ඉවරයක් කරලා දාන්න. හැබැයි ඉතින් මැකාෆි ටික කාලයක් යනකොට සල්ලි වලට කෑදර වෙලා මේ කට්ටියව කුලී හේවායු විදියට පාවිච්චි කරන්න පටන් අරගෙන. ඒක දැනගත්ත ගමන් ෂෝන් එතනින් අයින් වෙලා ඇවිල්ලා. කොහමරි මෙච්චර කල් ඩෑන් මේ දේවල් හංගපු එකට නම් පවුලේ අයට හොඳටම මල පැන්නා. එයාලා ඩෑන් හදපු පාස්පෝර්ට්වත් ගන්න කැමති වුණේ නැහැ. ජෙසිකත් කිව්වේ ඔයත් එක්ක ඉන්න එක අපිට තව දුරටත් ආරක්ෂාකාරී නෑ. මම ළමයි දෙන්නවත් අරගෙන හෙට උදෙන්ම මෙහෙන් පිට වෙලා යනවා කියලා. ජෙසිකත් ඊට පස්සේ කාමරයට ගිහිල්ලා එයාට හම්බුණ ගුවෙන්ට කෝල් කරලා කිව්වා ජෙසිකටයි ළමයි තුන්දෙනාටයි පොඩි ගමනක් යන්න ඕන. ඒක ලෑස්ති කරලා දෙන්න කියලා. මේ විදියට ඊළඟ දවස උදා වෙනවත් එක්කම ජෙසිකා ළමයි තුන්දෙනාවත් අරගෙන ඩෑන් කියන කිසිම දෙයක් අහන්නේ නැතුව මේ තැනින් පිට වෙලා ගියා. ඩෑන්ටත් දැන් මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරි වුණා. ජෙසිකලා මේ විදියට කෙලින්ම ගියේ ලාස් වේගාස් වල තිබ්බ එයාපෝට් එකකට. ගෝයනුත් එතෙන්ට ඇවිල්ලා හිටියා ප්‍රයිවට් ජෙට් එකක් අරගෙන. ජෙසිකා නම් මෙච්චර දෙයක් එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද එයාට ගුවෙන්ව හම්බුනේත් එක දවසක් ඉඳලා. ගුවෙන් ඊට පස්සේ ජෙසිකාගෙන් පවුලේ ප්‍රශ්නයක්ද කියලා අහලා එයා කියන්න පටන් ගත්තා මගේ කොල්ලත් කාලෙකට කලින් වෙන කෙනෙක්ව බැඳලා සම්පූර්ණයෙන්ම මට විරුද්ධ වුණා. හැබැයි මං එයාවත් ඇරියේ නෑ. එයාගේ ගෑනිට මං කිට්ටු වෙලා විශ්වාසය හදාගෙන මගේ ළඟටම ගෙන්න ගත්තා කියලා. ජෙසිකටත් ඒ කතාවේ පොඩි අවුලක් තේරුණා. ඒක නිසා එයා ළමයි දෙන්නවත් අරගෙන මෙතනින් එළියට බයින්න හදනකොටම එයාලගේ ඉස්සරහට ආවා මැකාෆි. බලන් යනකොට මේ හැම දෙයක්ම එයාලගේ ප්ලෑන් එකක්. අනික මේ ගුවෙන් නැවිල්ලා ඩෑන්ගේ කලින් පෙම්වතිය. මැකාෆි ඊට පස්සේ ඩෑන්ට කෝල් එකක් දීලා කිව්වා ඔයාගේ පවුලේ අය ඉන්නේ දැන් මගේ බාරේ. ඔයාට එයාලව පණ පිටින් ඕන්නම් නගරේ අතහැරලා දාපු කැසිනෝ එකට විනාඩි 30ක් ඇතුළත තනියම එන්න කියලා. ඩෑනුත් ඒක ඇහුවා විතරයි දඩ බඩ ගාලා ඒ කැසිනෝ එක ළඟට ගියා. ඒ විතරක් නෙමෙයි ඩෑන් වෙනුවෙන් ලොකු ආරක්ෂාවකුත් මෙතන දීලා තිබ්බා. හැමතැනම තුවක්කු තියාගත්ත මිනිස්සු. ඒ වගේම ඩ්‍රෝන් එකකිනුත් කොල්ලව නිරීක්ෂණය කරනවා. කොහමරි මේ විදියට ඩෑන්ව එක්කන් ගියා මැකාෆිගේ ඉස්සරහට. අනිත් හොඳම වැඩේ තමයි මේ මැකාෆි කියන්නේ ඩෑන්ගේ තාත්තා. පවුලයටත් ඒක හිතා ගන්න බැරි වුණා. මැකාෆිට ඕන කරලා තියෙන්නේ ආයෙමත් ඩෑන්ව එයාගේ ළඟට ගන්න. මොකද මැකාෆි ළඟ හිටිය හොඳම කෙනා වගේම මැකාෆිගේ උරුමකාරයා එයා නිසා. හැබැයි ඉතින් ඩෑන් නම් ඒ යෝජනාවට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඒත් මැකාෆි කිව්වා ඒක ඉල්ලීමක් නෙමෙයි ඒක අනකිරීමක්. ඔයා ඒකට කැමති වුණේ නැත්නම් ඔයාගේ පවුලේ අයව මෙතනම ඉවරයක් කරලා දානවා කියලා.
ඩෑන්ටත් දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා තාත්තගේ යෝජනාවට කැමති වෙලා පවුලේව නිදහස් කරන්න කියලා කිව්වා. මැකාෆිත් ඒක අහලා මෙතන ඉන්න ඩයල් එකට කිව්වා එයාලව පරිස්සමට එයාපෝට් එකට ගිහිල්ලා ඇරලවන්න කියලා. හැබැයි ඉතින් නීනනම් කැමති වුණේ නැහැ තාත්තව ඒ විදියට දාලා යන්න. කයිලුත් ලිෆ්ට් එකට නගින්න කලින් ඒකේ තිබ්බ බටන් ටික ඔක්කොම ඔබලා නැග්ගේ. එතකොට පල්ලෙහාට යන්න කලින් මොකද්ද කරන්න කියලා කතා කරගන්න පුළුවන් නිසා. කොහොමරි තාත්තව බේරගන්න වැඩේ ගැන කතා කරලා ජෙසිකා ළමයාව එකපාරටම කයිල් අතට දීලා ලිෆ්ට් එකේ දොර ඇරනුවත් එක්කම අර මිනිස්සයව තල්ලු කරන් ගිහිල්ලා පල්ලෙහාට ඇතැරලා දැම්මා. එයාලා දැන් මේ හදන්නේ ඩෑන්ව කොහොමරි බේරගන්න. අනිත් පැත්තෙන් ගුවෙන්ට ඕන වුණා ඩෑන් එක්ක විනාඩි 10ක් තනියම කතා කරන්න. මැකාෆිත් ඉතින් ඒකට ඉඩ දීලා විනාඩි 10කින් එයාව පල්ලෙහාට එක්කරගෙන එන්න කියලා මෙතනින් යන්න ගියා. ජෙසිකලත් මෙතෙන්ට එනකොට ගුවෙන් ඩෑන් එක්ක කතා කර හිටියේ එච්චර හොඳ විදිහට නම් නෙමෙයි. හැබැයි ඩෑන්නේ කරේ එයාට කැමති වගේ අඟවලා සිහි නැති වෙන නිලයක් අල්ලන එක. ඊට පස්සේ කට්ටිය ඩ්‍රෝන් කොල්ලවත් ගැට ගහලා දාලා එළිය තිබ්බ ඩ්‍රෝන් එක එයාලගේ පාලනයට අරගත්තා. ඒ වගේම උඩින් කිසිම පණිවිඩයක් නැති වෙනකොට මැකාෆිත් දැනගත්තා එයාලගේ වැඩේ මොකක් හරි කොස්සක් තියෙනවා කියලා. ඩෑනුත් ඩ්‍රෝන් එක පල්ලෙහාට ඇවලා බලපුවාම එයා දැක්කා එළියට ගියපු හැමෝම ආයෙමත් ඇතුළට එනවා කියලා. ඩෑන් ඊට පස්සේ ජෙසිකට කිව්වා උඩටම ගිහිල්ලා ළමයි එක්ක හැංගිලා ඉන්න. මම මේක ඉවරයක් කරලා දාන්නම්. නැත්තම් අපිට මේකෙන් ගැලවීමක් නැහැ කියලා. කයිල්ට කිව්වා ඔයා දැන් කිල් බොයි වෙලා ඩ්‍රෝන් එක පාවිච්චි කරලා පහළ තියෙන විස්තර ඔක්කොම මට කියන්න කියලා. මැකාෆිත් දඩ බඩ ගාලා ගොඩනැගිල්ල ඇතුළට ඇවිල්ලා ඩෑන් එක්ක සටනට ලෑස්ති වුණා. ජෙසිකත් ළමයි තුන්දෙනාව අරගෙන මේ ගොඩනැගිල්ලේ රූෆ් টොප් එකටම ගියා. කොහොමරි මේම ටික වෙලාවක් යනකොට සෝපානේ ටිකෙන් ටික මැකාෆිලා ඉන්න තැනට ආවා. හැබැයි ඉතින් ඒක ඇතුලේ ඩෑන් නම් හිටියේ නැහැ. පොඩි ළමයාගේ බෑග් එක විතරයි තිබුණේ. හොඳම වැඩේ කියන්නේ ඩෑන් ඒක ඇතුළට බෝම්බයක් දාලා ඉවලා තියෙන්නේ. ඒක පිපුරුවා විතරයි කිල් බොයිගේ උදව්ත් ඇතුව ඩෑන් මෙතන හිටියේ එක එක්කනා ගානේ ඉවරයක් කරන්න පටන් ගත්තා. කොල්ලටත් ඉතින් ගේම් ගහලා තිබ්බ පුරුද්ද නිසා තාත්තව මේවන එක කජු කනෝ වගේ වැඩක් වුණා. ඩෑන්ගේ මේ වැඩ කෑලි ටික දැක්කාම මැකාෆිට තේරුණා ඩ්‍රෝන් එක තියෙන්නේ එයාලගේ අතේ කියලා. ඒ අස්සේ ඩෑන්ට හම්බුණා එදා සුපර් මාකට් එකේදී හම්බුණ අමාරු කාර්යවත්. හැබැයි ඉතින් මේ පාර නම් ඩෑන් මේ පොරව ලේසියෙන් ඉවරයක් කරලා දැම්මා. මැකාෆිත් ඒ අතරේ ගුවෙන්ට කතා කරලා එයාව ඇහැරගෙන කෙල්ලට කිව්වා පොඩි එකා අතේ ඩ්‍රෝන් එක තියෙන්නේ. උංග කොහෙන් හරි හොයාගන්න කියලා. ගුවෙනුත් ඒක අහලා එතන තිබ්බ ලිෆ්ට් එකේ උඩට යන්න පටන් ගත්තා. ජෙසිකත් කවුරු හරි උඩට එනවා කියලා දැකලා ළමයි තුන්දෙනා එතන තිබ්බ මේසයක් යට හැංගුවා. මේම ටික වෙලාවක් යනකොට ගුවෙන් උඩට ඇවිල්ලා ජෙසිකත් එක්ක හැප්පෙන්න පටන් ගත්තා. ජෙසිකටත් ඉතින් ඇසිසන් කෙනෙක් විදියට පුරුදුන ගුවෙන් එක්ක හැප්පෙන එක එච්චර ලේසි වැඩක් නම් උනේ නැහැ. ඩෑනුත් ඉතින් පල්ලෙයට වෙලා හෙන්න ගේමක් දෙනවා පහළ ඉන්න සේනාව ඉවරයක් කරලා දාන්න. මේ අතරේ නීනත් ගියා හොඳටම ගුවෙන්ගෙන් ගුටි කන එයාගේ අම්මට උදව් කරන්න. මැකාෆිත් ඒත් එක්කම ඩ්‍රෝන් එකට වෙඩි තියලා ඒක විනාශ කරලා දැම්මා. ඩෑන්ට දැන් සටන් කරන්න වෙන්නේ කයිල්ගේ උදව් නැතුව. ගුවෙනුත් මේ වෙලාවේ ජෙසිකට ගහලා දැම්මා බීත්තියක් එයාගේ ඇඟ උඩටම වැටෙන්න. නීනත් ඉතින් ගුවෙන්ට පහර දෙන්න හැදුවත් ඒ වැඩේ හරි ගියෙත් නැහැ. ඒ අස්සේ පහළ හිටිය ඔක්කොම ඉවර කරපු ඩෑනුත් මේ වෙලාවේ මැකාෆිට අහු වුණා. ජෙසිකත් එන අමාරුවෙන් නැගිටලා ගුවෙන්ගෙන් ළමයි ටිකව බේරගන්න හැදුවත් ගුවෙන් ජෙසිකව අල්ලලා පහළ තට්ටුවට විසි කරලා දැම්මා. ඩෑන්ටත් එයාට සටන් පුරුදු කරපු එයාගේම තාත්තත් එක්ක හැප්පෙන එක කරන්නම බැරි වැඩක් වුණා. ජෙසිකත් වැඩේ අතෑරියේ නෑ. එයා ඉස්කෝලේ කාලේ ස්පෝර්ට් කරලා තිබ්බ නිසා මෙතන තිබ්බ උණ බටයක් අරගෙන රීටි පයින්නවා වගේ උඩ තට්ටුවට යන්න හැදුවා. හැබැයි ඉතින් උණ බටේ කැඩලා ගිය නිසා ඒ වැඩේ හරි ගියෙත් නෑ. ගුවෙනුත් ඉතින් උඩට වෙලා ජෙසිකට එක ඒවා එකට කියන්න පටන් ගත්තා. ජෙසිකා ඉතින් ඒත් වැඩේ අතෑරියේ නෑ. එයා කැටිච්ච බට කෑල්ල අරන් ගිහිල්ලා ඒක එකපාරට මෙව්වා ගුවෙන්ගේ පපුවත් පස්සාරු කරගෙනම යන්න. ජෙසිකා ඊට පස්සේ කිව්වේ මම ඉස්කෝලේදී රීටි පැනීමම විතරක් නෙමෙයි කරේ කියලා. අනිත් පැත්තෙන් ඩෑනුත් මේ වෙලාවේ මැකාෆිට අහුවෙලා. ඒත් එක්කම ජෙසිකලත් මෙතෙන්ට දුවගෙන ආවා. නීනා ඊට පස්සේ එයාගේ සීයට තේරුම් කරන්න පටන් ගත්තා පවුලක තියෙන වටිනාකම ගැන පොඩි දේවල් ටිකක්. හැබැයි ඉතින් නීනා ඒ කරලා තියෙන්නේ මැකාෆිගේ අවධානය වෙනස් කරන එක. ඒ වැඩෙන් ඩෑන්ට පුළුවන් වුණා එයාගේ තාත්තට ගහලා දාන්න සිහි නැති වෙලාම බිම වැටෙන්න. ඒ විදියට කට්ටියම මැකාෆිගෙන් බේරුණා. ටික වෙලාවක් යනකොට පොලිසියනුත් මෙතෙන්ට ආවා. මැකාෆිටත් එයා කරපු වැරදිවලට හිරේ යන්න සිද්ධ වුණා.
මේ විදිහට මාස 6ක කාලයක් ගෙවිලා ගියා. ඩෑනුත් ඉතින් එයාගේ පුහුණුවෙන් වැඩක් ගන්න එයා පටන් ගත්ත ආරක්ෂක උපදෙස් දෙන කම්පැනි එකක්. ඒ වගේම ජෙසිකත් ඉස්කෝලේ ළමයිට ස්පෝර්ට් පුහුණු කරන වැඩකට බැස්සා. කොහොම හරි ඉතින් මේ පවුල ට්‍රිප් යන එක අමතක කරෙත් නෑ. එයාලා ඒ වෙනුවෙන් වෙනම වාහනයකුත් ගත්තා. ඉතින් මේ විදියට මේ ලස්සන කතාව ඉවර වෙනවා. තවත් අලුත් කතාවකින් හම්බෙනකන් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.